හෙලෝ හෙලෝ පුතේ මම කතා කරන්නේ මේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනි. පුතේ දැන් මොකද ඔය පැත්තේ මේ කාලෙකින් කතා කරන්නත් බැරි වුණානේ දරුවෝ. ඒකයි මේ කතා කරේ. මට දැන් හොයලා බලන්න වෙලාවකුත් නෑ දරුවෝ. කවුද මේ? පුතේ මම පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනි. මේ මිඩ්වයිෆ්. මිඩ්වයිෆ්ද? ඔව් පුතේ ඔව්. කියන්නේ ඔව් මේ පුතේ දැන් මං කාලෙකින් කතා කරෙත් නෑනේ. මේ එකයි මේ පොඩ්ඩක් කතා කරේ පුතේ. දැන් මොකද මේ කැකුළු හිනාවක් දකින්නත් ආසයි. ඉතින් ওই පැත්තේ මොකුත් නැද්ද තාම වැඩපිළිවෙලක් ඉතින් ඒවට? මේ ශරදිනාද ගත්තේ නැත්නම් නෑ පුතේ. දන්නවද? දන්නේ නැතුව ඉතින් ඔය හැමදාම ඉන්නේ. හැමදාම නෙවෙයි මාසෙකට සැරයක් එන්නේ. මේ අර අතනද? කෝ අපේ ක්ලිනික් අමලපුරේද? නැත්තම් ඉතින් දරුවෝ මාව මතක නැද්ද? කතාන්න වෙනස් ඒකයි වෙන්නේ. ඒක තමයි පුතේ මේ හෙම්බිරිස්සාවක් හැදිලා. ඔව් මේ පුතේ එතකොට දැන් මොකද මේ ওই පැත්තෙන් කැකුළු හිනාවක් දකින්නත් ආසයි. ඉතින් මොකුත් නැද්ද තාම වැඩපිළිවෙලක්? වැඩපිළිවෙල කිව්වේ ඉතින් දරුවෝ ඉතින් දැන් ওই පැත්තෙන් මේ දැන් ඉතින් නේද? මේ මොකක් හරි ඉතින් පොඩ්ඩක් මේ මල් කැකුලේ පොඩ්ඩක් ඉතින් නලවන්න අපිත් ආසයි බබෙට්ට බෙහෙත් එකක් විදින්න. නෑ. තාම නැද්ද? ඉතින් එහෙම හරියන්නේ නැහැ. දැන් වයස කීයද මට මතක නැහැ හරියට. දැන් මේ ස්වාම අඳුරනත් දැන් මට අවුරුදු 40ක් වෙනවා. අපේ අම්මේ දරුවෝ. මේ එච්චර වයසද? මම හිතන් හිටියේ තාම 30ක් විතර වයස නම් පේන්නේ නැහැ මූණෙන්. තරුණ කෙල්ල වගේ නේ. ඒකයි මම මේ හිතුවේ. මම හිතුවේ ඒ දරුවට තාම දරුවොත් නැහැ කියලා. අපේ අම්මේ අයියෝ බලන්නකො දරුවෝ ඉතින් නේද කමක් නැහැ. ඉතින් ආයෙ මොකද එහෙම අදහසක් එහෙම නැහැ නේද? දැන් නම් ඉතින් ඕනිත් නැහැ නේද? දුවත් ලොකුයිනේ නේද? ඉතින් දැන් අනේ තව අනිත් එක්කෙනා මේ ඒ කීයද? අවුරුදු 12නේ ලොකුයි කියන්නේ. ඒකනේ නේද? දැන් ඉතින් බෑනේ කමක් නැහැ. නෑ ඉතින් මං කතා කරෙත් නෑ මේ ඒකයි මේ පොඩ්ඩක් කෝල් එකක් ගත්තේ දරුවෝ. මේ ඔව් දරුවෝ ඉතින් මේ මොකද්ද ඉතින් මුකුත් කරන්නේ නැද්ද දැන්? මොකද මහත්තයා එහෙම මොනවා හරි කරනවද මේ විශේෂ දෙයක් නැද්ද? අර කලින් විදිහටමද? කලින් විදිහටමද? ඒ කියන්නේ කලින් විදිහට තමයි එහෙම එයා සිටි නයිට් වෙලානේ ඉන්නේ මෙච්චර මේ කන්නේ ඇත්ත දරුවෝ මාන්සියලානේ ඉන්නේ තියයි නිකා ගන්න බලාගෙන ඉන්නේ නෑ මේ ඔව් ඒ වැඩ ගැන නෙමෙයි දරුවෝ මං කතා කරේ මේ රැකියාවක් ගැන කතා කරේ දරුවෝ. ඒ වැඩ ඔයගොල්ලෝ කරගන්න. ෆිනෑන්ස් වැඩ කරන්නේ. ෆිනෑන්ස් වැඩනේ. ඒක කමක් නැහැ. ඉතින් ඔයාලා හැමදාම ඉතින් හොඳට ඉන්නනේ අපිට ඕනේ නේද? අනිවාර්යෙන්. ඔව් අනිවාර්යෙන් ඔය දරුවෝ හොඳට ඉන්නවා බලන්නනේ ඉතින් අපිට ඕනේ කවදා හරි නේද පුතේ? ඒකනේ පුතේ. හරි ඉතින් කමක් නැහැ මේ කොහොම හරි කමක් නැහැ. ඉතින් මං කතා කරපු නැති හින්දා ඉතින් කතා කරන එක වගකීමක් නේ දරුවෝ ඉතින් ඔයාලට. ඒකයි කතා කරේ පුතේ. මේ හරි පුතේ එහෙමනම් මං තියන්නද? හරි මේ කතා කරේ පොඩ්ඩක් ඉන්නකෝ. මේ දුවාර මේ ප්‍රමිලා ලියනාරච්චි නේද? කවුද? ප්‍රමිලා ලියනාරච්චිනේ? නෑ. අයියෝ දරුවෝ. එතකොට නම්බර් එක අනේ දරුවෝ මම මේ අයියෝ මම ගත්තේ මේ ප්‍රමිලා ලියනාරච්චිට මේ අනේ දරුවෝ සමා වෙන්න එහෙමනම් හොඳද? අනේ ඒකනේ දරුවෝ දැන් මේ මට ඔව් දැන් මගේ ඔළුව මේ ගිනි අරගෙනනේ තියෙන්නේ දරුවෝ. ඒකයි මේ වෙලා තියෙන්නේ. නම්බර් මම පොතක ලියාගෙන ඉන්නේ ඉතින් දරුවෝ. ඒකනේ දරුවෝ වෙලා තියෙන්නේ. අනේ කමක් නෑ මැනික සෝරි එහෙමනම් පුතේ හරිද? හරි පුතේ හරි. යසු පිහිට. hirugossip.lk